ඔන්න දැන් අපි කතා කරන්නේ පානීය ජලය පිරිසිදු කිරීම සම්බන්ධව. ඔයා බොන වතුර එක දැන් මේ මට වතුර එකක් ගෙනල්ලා දීලා තියෙනවා. ඔයාට වතුර එක නම් පේන්නේ නැහැ. මේ කෝප්පේ පේන්නේ. දැන් මේ මට වතුර එකක් කාර්ය මණ්ඩලයේ කට්ටිය දීලා තියෙනවා. දැන් මම මේ වතුර එක බොනවා මේ. මෙහෙම බය නැතුව වතුර ටික බොන්න මට පුළුවන් උනේ. මේ ගැන සැකයක් තියාගන්න නැතුව මේ වතුර ටික බොන්න මට පුළුවන් උනේ. මම දන්නවා මේ වතුර කෝප්පෙට ආපු වතුර ටික ඊටාම පිරිසිදු ලෙස තමයි ශ්‍රී ලංකාවේ මේ ජලාපවාහන මණ්ඩලවල නිකුත් කරන්නේ. ජල සම්පාදන ඒකක වලින් මේක නිකුත් කරන්නේ ඊටාම පිරිසිදු තත්වයට පත් කරලා. අන්න ඒක ගැනයි අද අපි මේ වතුර ටිකක් බොන ගමන් කතා කරන්න හදන්නේ. පැහැදිලිද? මේ පානීය ජලය ලබා ගන්න විවිධ තැන් තියෙනවනේ. දැන් මම කොළඹ දිස්ත්‍රික්කේ වාසය කරන්නේ. කැලණි ගඟට ඊටාම ආසන්නයෙන් ඉන්නේ. අපි කියන්නේ කැලණි ගඟ මිටියාවතේ තමයි මම ජීවත් වෙන්නේ. මගේ නිවස තියෙන්නේ, පිහිටලා තියෙන්නේ. එතකොට අපිට වතුර ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් ජලය ලබා ගන්න මූලාශ්‍රය තමයි කැලණි ගඟ. මේ කොළඹ ඉන්න අපිට. ඒක ඔයාලගේ පළාත් අනුව ප්‍රදේශ අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට කැලණි ගඟෙන් ගත්ත වතුර කෙලින්ම අපේ කරාමය හරහා එන්නේ නැහැ. ඒව බිව්වොත් එහෙම ආයි කෙලින්ම on the spot තමයි ආයි. එච්චරට භයානක රෝගකාරක ජීවීන් ඉන්නවා. එච්චරට භයානක විස රසායනික සංඝටක තියෙනවා. හරි? බැරලෝග තියෙනවා. හරි? හඳුනා නොගත් ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා කැලණි ගඟෙන් වතුර එකක් කෙලින්ම මේ අපේ කෝප්පෙට වීදුරුවට එන්නේ නැහැ ළමයි. ඒකෙදි ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ගැනයි අපි මේ කතා කරන්න යන්නේ. විවිධ ජල සැපයුම් වලින් පැමිණෙන ජලය ඕනම වෙලාවක දූෂණය වෙන්න පුළුවන්, අපවිත්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා අපේ නිරෝගී සෞඛ්‍ය සඳහා ඒ ජලය, මේ බොණ්ඩ හදන ජලය පිරිසිදු කිරීමක් කරන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා බොණ්ඩ කලින් ජලය පිරිසිදු කරන්න ඕනේ. ජලය පිරිසිදු කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ ජලයේ ඉන්න සියලුම ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කරනවා, ඉවත් කරනවා කියන එක නෙමෙයි. මොකද ජලයේ හොඳ ශුද්ධ ජීවීනුත් ඉන්නවා, භයානක රෝගකාරක ශුද්ධ ජීවීන් කීප දෙනෙකුත් ඉන්නවා. ඇත්ත කතාව තමයි ජලය පිරිසිදු කරනවා කියන්නේ ජලයෙන් රෝගකාරක ශුද්ධ ජීවීන් ඉවත් කිරීම පමණයි. රෝගකාරක ශුද්ධ ජීවීන් අයින් කරන එක විතරයි අපි කියන්නේ ජලය පිරිසිදු කරනවා කියලා. ළමයිනේ ජලය පිරිසිදු කිරීමේදී හැම ශුද්ධ ජීවියෙක්ම අයින් කරන්න ඕනේ නැහැ. මොකද අපේ ශරීරයට හොඳක් කරන, අපේ ශරීරයට හානියක් නොකරන, අපිට උදව් කරන ශුද්ධ ජීවිනුත් වතුරේ ඉන්නවා. ඒ අයත් එක්ක වතුර බිව්වා කියලා අපිට කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ. නිදුක් නිරෝගීව ඉන්න පුළුවන්. හැබැයි රෝගකාරක ශුද්ධ ජීවීන් කීප දෙනෙක් ඉන්න ඔය විබ්‍රියෝ, සැල්මොනෙල්ලා, පැරාටයිෆි වගේ කට්ටිය, ශිගෙල්ලා මේ වගේ කට්ටිය අයින් කරලා ඉතුරු වතුර ටික අපිට බොන්න පුළුවන්. ඒක තමයි ජලය පිරිසිදු කරනවා කියලා අදහස් කරන්නේ. නැතුව ජලයේ ඉන්න සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් ඉවත් කරනවා නෙමෙයි. යම් කිසි තැනක ඉන්න සියලුම වර්ගයේ ශුද්ධ ජීවීන් අයින් කරනවට කියන්නේ ජීවාණුහරණය කියලා. එහෙම දෙයක් නෙමෙයි ජලය පිරිසිදු කරනවා කියන්නේ. රෝගකාරක ශුද්ධ ජීවීන් පමණක් ඉවත් කිරීම තමයි ජලය පිරිසිදු කිරීම කියන්නේ. මම හිතනවාට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. වැරදියට තේරුම් ගන්න එපා. ජලය පිරිසිදු කරනවා කියන්නේ වතුරේ ඉන්න හැම ශුද්ධ ජීවියක්ම මරලා දානවා කියන එක නෙමෙයි. වතුරේ ඉන්න රෝගකාරක ශුද්ධ ජීවීන්ව අයින් කරන එක, විනාශ කරන එක. ඒක තමයි ජලය පිරිසිදු කරනවා කියලා කියන්නේ. මෙන්න බලන්න. ජලය පිරිසිදු කිරීම යනු ජීවාණුහරණය නොව ජලය රෝගකාරක ශුද්ධ ජීවීන්ගෙන් තොර කිරීමයි. ජලය පිරිසිදු කරනවා කියන්නේ ජීවාණුහරණය කරනවා නෙමෙයි. ජලය රෝගකාරක ශුද්ධ ජීවීන්ගෙන් ඉවත් කරනවා කියන එක. නගරයක ජලය පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක මේ ක්‍රියාවලිය පියවර 3කින් සිද්ධ වෙනවා. පියවර 3කින් සිද්ධ වෙනවා මේ ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය. පියවර කීයක්ද? පියවර 3කින්. මොනවාද මේ පියවර 3? එකක් තමයි පළවෙනි පියවර. මේක ඇත්තටම අනුපිළිවෙලට කියන්නේ අවසාදනය සහ කැටි ගැසීම. අවසාදනය සහ කැටි ගැසීම. දෙවෙනි එක තමයි මොකද්ද? පෙරීම. තුන්වෙනි පියවර තමයි විෂ බීජ නාශනය. ඔයාලට බෝඩ් එකේ පේනවා මේ බලන්න. නාගරික පානීය ජලය පිරිසිදු කිරීමේ පිළිවෙතක, ඒ කියන්නේ පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන පියවර 3ක් සිද්ධ වෙනවා. එකක් තමයි අවසාදනය සහ කැටි ගැසීම. දෙවෙනි එක තමයි පෙරීම. තුන්වෙනි එක තමයි විෂ බීජ නාශනය. මේ පියවරවල් තුන අපි ස්ටෙප් බයි ස්ටෙප් කියන්නේ පියවරෙන් පියවර ක්‍රියාත්මක වුණාම තමයි අපිට පානීය ජලය පිරිසිදු තත්ත්වයකට පත් කරලා ඒක බොන්න පුළුවන් තත්ත්වයකට ගේන්නේ. ඉතින් ඒක ගැනයි අපි අද දැන් මුලින්ම කතා කරන්නේ. පැහැදිලිද? දැන් මොකද්ද දරුවෝ මේ අවසාදනය සහ කැටි ගැසීම කියන්නේ? ඒකේ පළවෙනි පියවර අවසාදනය සහ කැටි ගැසීම. මේක තමයි පානීය ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර, මුල්ම පියවර. හරි? මෙතනදී කරන්නේ මේකයි. දැන් අර ගඟෙන් වතුර ටික අරගන්නවා. අරගෙන විශාල ජලය ගබඩා කිරීමේ නැත්නම් ජලය සංචිත කිරීම නැත්නම් කියනවා ජලය රඳවා ගැනීමේ තටාක නැත්නම් ටැංකි තියෙනවා. ලොකු ටැංකි ළමයි මේවා. අර පිහිනුම් තටාක වලට වඩා ලොකුයි. ඒ වගේ ටැංකි වල ජලය බොර සහිත නම් මඩ පාට තියෙනවා නම් දුඹුරු පාට වෙලා විනිවිද පේන්නේ නැත්නම් අර වගේ ජලය රඳවා ගැනීමේ ටැංකි වල සැලකිය යුතු කාලයක් ඒ ජලය රඳවලා තියාගන්න ඕනේ. ඒකට හේතුව තමයි අර බොර පාටට හේතු වෙන මඩ අංශු, දූවිලි අංශු තියෙනවා නම් ඉස්සෙල්ලම සෑහෙන ප්‍රමාණයක් ඒවා හිමීට මොනවා වෙනවද? අර පතුලට ගිහිල්ලා තැම්පත් වෙනවා. ඕකට තමයි අපි කියන්නේ අවසාදනය වෙනවා කියලා. අවසාදනය වෙනවා. අවසාදනය වෙන්න යම්කිසි වෙලාවක් ඉඩ තියන්න ඕනේ. කාලයක් දෙන්න ඕනේ. කෙනෙක් කියනවා එච්චර වෙලා දෙන්න බෑස. මට පුළුවන් තරම් ඉක්මනට මේ ටික අවසාදනය කරගන්න ඕනේ. මට මොකක් හරි තියෙනවද විකල්පයක්? තියෙනවා. මේ වගේ මධ්‍යස්ථාන වල, මේ වගේ ලැබ් වල, මේ වගේ විද්‍යාගාර වල තියෙනවා ළමයි ඇලම් කියලා සංයෝගයක්. මොකද්ද? ඇලම්. ඇලම් කියන්නේ නිකන් වෙළඳ නම. මේකේ සාමාන්‍ය නම තමයි ඇලම්. දැන් උදාහරණයක් අපි ඊස්ට් කියලා කියනව නේද? ඒක වෙළඳ නමනේ. නමුත් ඊස්ට් කියන්නේ ශුද්ධ ජීවියෙක්. එයාට ඇත්ත නමක් තියෙනවා. එයාගේ උපැන්න සහතිකේ නම තමයි සැක්‍රොමයිසස් සෙරවිසි. සැක්‍රොමයිසස් සෙරවිසි. මේ පාඩමේ අවසාන හරියේදී මේ ශුද්ධ ජීවි විද්‍යාවේ අපි යාගෙන වැඩිපුර කතා කරනවා. කර්මාන්තවලදී.
මේ සැක්‍රොමයිසස් සෙරවිසිය කියන කෙනාට කියන සාමාන්‍ය නම තමයි ඊස්ට්. බේකරි කර්මාන්තයේදී භාවිතා වෙනවා. ඒ වගේ තමයි ඇලම් කියන්නේ මේ භාවිතා වෙන සාමාන්‍ය නම. ඇලම් කියන නම ඇතුලේ ඉන්න සංයෝගය තමයි ඇලුමිනියම් පොටෑසියම් සල්ෆේට් කියන සංයෝගය. ඔන්න නම මතක තියාගන්න. ඇලුමිනියම් පොටෑසියම් සල්ෆේට්. ඇලම්. ඇලම් දානවා. කෙනෙක් අහන්න පුළුවන් ඇලම් දාන්නේ ඇයි? ඒ දැන් අර එක්කෙනෙක්ට ප්‍රශ්නයක්නේ. අපිට අවසාදනය ඉක්මන් කරන්න බැරිද? පැය 5ක් 6ක් බලන් ඉන්න බෑ. පැයෙන් දෙකෙන් බැරිද මේ වැඩේ කරන්න? පුළුවන්. ඇලම් දාන්න. ඇලම් දාපු ගමන් වෙන්නේ අවසාදන ශීඝ්‍රතාවය නැත්තම් දැන් මෙහෙම හිමීට අවසාදනය වෙන එක ඇලම් දාපු ගමන් ඉක්මනට අවසාදනය වෙනවා. ඉක්මනට පතුලේ තැම්පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඇලම් දානකොට අවසාදන වේගය වැඩි වෙනවා විතරක් නෙමෙයි. තටාකේ පතුලේ මේ ටැංකිය වල පතුලේ අවක්ෂේපයක් නිර්මාණය වෙනවා. නිකන් අවක්ෂේපයක් නෙමෙයි. ඇලෙන සුළු අවක්ෂේපයක් හැදෙනවා. ඒ අවක්ෂේපයට පුළුවන් මේ බොර ජලයේ ඉන්න ශුද්ධ ජීවීන් සහ අවලම්බිත අංශු, ඒ කියන්නේ ගිලිලා පාවෙන අංශු විශාල ප්‍රමාණයක් අර අවක්ෂේපයට අලව ගන්න පුළුවන්. එකපාරක් මගෙන් පන්තියක ළමයෙක් ඇහුවා මේකට ඇලම් කියන්නේ ඇලෙන හින්දාද කියලා. එහෙම දෙයක් හින්දා නෙමෙයි. මේ ඇලම් කියන්නේ ඉංග්‍රීසියෙන් කියන නමක්, ඉංග්‍රීසි භාෂාවේ. ඇලෙන හින්දා නෙමෙයි. හැබැයි මේ හැදෙන අවක්ෂේපය නිසා ශුද්ධ ජීවීන් විශාල ප්‍රමාණයක් සහ අර අවලම්බිත අංශු විශාල ප්‍රමාණයක් මේකේ ඇලෙනවා. මේකේ ඇලෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අවසාදන ක්‍රියාවලිය ඉවර වුණාට පස්සේ ඇලෙනවා සහ මේ කැටි ගැසීම සිද්ධ වෙනවා. මේ කොටස අපිට අයින් කරන්න පුළුවන්. මේ අවක්ෂේපය අපිට ඉවත් කරන්න පුළුවන්. මේ වැඩෙන් මේ අවසාදනය සහ කැටි ගැසීම කියන වැඩෙන් ශුද්ධ ජීවීන් විශාල ප්‍රමාණයක් සහ සියුම් අවලම්බිත අංශු වතුරේ ගිලිලා පාවෙන චූටි අංශු විශාල ප්‍රමාණයක් මේකෙන් අයින් කරන්න පුළුවන්. විශාල ප්‍රමාණයක් ඉවත් කරන්න පුළුවන්. ඒක තමයි අවසාදනය සහ කැටි ගැසීම කියන්නේ. තේරුණාද? නෝට් එකක් කියමු. අවසාදනය සහ කැටි ගැසීම. මෙය පළමු පියවරයි. මේක තමයි ෆස්ට් ස්ටෙප් එක. පළවෙනි පියවර මේක. ජලය බොර සහිත නම් වතුර බොර පාටයි නම් මොකද්ද කරන්න ඕනේ? ජලය රඳවා ගැනීමේ ටැංකි තුලදී අවලම්බනය වී ඇති අංශු තැම්පත් වීමට කාලයක් දෙන්න ඕනේ. වතුර බොර සහිත නම් ජලය රඳවා ගැනීමේ ටැංකි තුල ඒ අවලම්බනය වෙලා තියෙන ගිලිලා පාවි ඉන්න අංශු තැම්පත් වෙන්න, පතුලේ තැම්පත් වෙන්න කාලයක් දෙන්න ඕනේ. මේක සිදු කරන්නේ කොහොමද? විශාල සංචායක කියන්නේ විශාල ගබඩා කරන ටැංකි වල ජලය සැලකිය යුතු තරම් කාලයක් රඳවා ගැනීමෙන්. එතනදී විශාල අංශුමය ද්‍රව්‍ය මේ පතුලේ තැම්පත් වෙනවා. ඔන්න ඇලම් එකතු කරන්න පුළුවන්. ඇලම් එකතු කිරීම මගින් ඇලම්ගේ ඇත්තම නම මොකද්ද? ඇලුමිනියම් පොටෑසියම් සල්ෆේට්. අවසාදනයේ වැඩි කරන අතර ඇලෙන සුළු අවක්ෂේපයක් හැදෙනවා. ඒ අවක්ෂේපයට පුළුවන් බොහෝ ශුද්ධ ජීවීන් සහ සියුම් අවලම්බිත ද්‍රව්‍ය ඉවත් කරන්න පුළුවන්. දිය වෙලා තියෙන ගිලිලා පාවෙන අංශු ඉවත් කරන්න පුළුවන්. ශුද්ධ ජීවීන් බොහෝමයක් අයින් කරන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න මම එනවා දෙවෙනි පියවරට. පෙරීම. මොකද්ද මේ පෙරනවා කියලා කියන්නේ? හරි. දාලා තියෙනවා සර් ඇලම් දාලා අවසාදනය කරපු ජලය ශරීරයට අහිතකර වෙන්නේ නැද්ද? නැහැ. කිසි අවුලක් නැහැ. හැබැයි මෙහෙමයි. තාම ওই වතුර බොන්න බෑ. හොඳේ. බොන්න බෑ. නාන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. බොන්න එපා කියලා කියන්නේ. බොන්න බෑ තාම. බොන්න තියෙන්නේ මේ තුන්වෙනි පියවර යන්න ඕනේ. පානයට සුදුසු නැහැ. රත් කරලා නිවලවත් හොඳ නැහැ. ඒත් හොඳ නැහැ. තාම හොඳ නැහැ පානයට. පානයට ගමු ඊට පස්සේ. ඊළඟට එන්නේ පෙරීම. හරි නේද? ඇලම් දාලා අවසාදනය කරපු ජලය ශරීරයට අහිතකර වෙන්නේ නැද්ද? අහිතකර නැහැ. හැබැයි පානයට සුදුසු නැහැ. ඔයා අහන්නේ බිව්වොත් අහිතකර නැද්ද කියලා? එතකොට අහිතකරයි. හරිද? ඇලම් හින්දා නෙමෙයි. තාම මේ වතුරේ භයානක රෝගකාරක ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන්. තාම මේ වතුර බොන්න තරම් හොඳ නැහැ. හොඳේ. බොන්න වෙන්නේ මේ පියවර කම්ප්ලීට් කරාම තුන්වෙනි පියවර. හරි. ඔන්න මම එනවා ඊළඟ කරුණට. බලන්න. අවසාදනයෙන් සහ කැටි ගැසීමෙන් පස්සේ කැටි ගැහෙනවා කියන අවක්ෂේපය හැදෙනවා කියන එක. කැටි ගැසීමෙන් පස්සේ අපි ඉතුරු ජලය තියෙනවනේ ඉතුරු වතුර ටික. ඒක ළමයි වැලි පෙරහනක් තුලින් යවනවා. මේක සියුම් වැලි පෙරහනක්. සියුම් වැලි පෙරහනක් කියන්නේ මේකේ වැලි තියෙනවා තට්ටු විදිහට එක එක සයිස් එකේ එක එක ප්‍රමාණවල එක එක ස්වභාවයේ වැලි තියෙනවා තට්ටු විදිහට තියෙන්නේ මෙහෙම. ඒක තුලින් යවනවා. මේක හරියට ඔයගොල්ලෝ ගෙදර ඔය ෆිල්ටර්ස් තියෙනව නේද? අර පියුරිට් කියලා එහෙම තියෙන එක නම් වෙළඳ නම. ඒ වගේ ෆිල්ටර්ස් වල ඔයා දැකලා තියෙනව නේද? අර ඇට වර්ග වගේ ගල් වර්ග වගේ චූටි ඒවා දාලා තට්ටු විදිහට හදලා තියෙන්නේ. අන්න ඒ වගේ එකකට තමයි මේ කියන්නේ මේ වැලි පෙරහනක් කියලා. සියුම් වැලි විවිධාකාර වැලි වර්ග තට්ටු විදිහට අසුරලා උඩින් එවනවා වතුර ටික අර වැලි තට්ටු දිගේ ඒවා ලීක් වෙන්න කාන්දු වෙවි පල්ලෙහාට එන්න. ඒකට තමයි පෙරීම කියන්නේ. මෙතනදී මරු වැඩක් වෙනවා. අවසාදනයෙන් සහ කැටි ගැසීමෙන් පස්සේ සියුම් වැලි තට්ටුවක් තුලින් ජලය පෙරීමට සලස්වයි. ඔය පෙරීමේ ක්‍රියාවලිය නිසා අනිකුත් ශුද්ධ ජීවීන් සහ ප්‍රොටසෝවාවන්ගේ කෝෂ්ඨ ඉවත් කරන්න පුළුවන්. ඔන්න අලුත් වචනයක් කියුණා. ප්‍රොටසෝවාවන්ගේ කෝෂ්ඨ. ළමයි කවුද ප්‍රොටසෝවාවන් කියන්නේ? ප්‍රොටසෝවාවන් කියන්නේ දැන් ප්‍රොටිස්ටා රාජධානිය කියලා එකක් ඔයා අහලා ඇතිනේ. ප්‍රොටිස්ටා කියලා කට්ටියක්. ඔය ප්‍රොටිස්ටාව ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදනවා. එක කණ්ඩායමකට කියනවා ප්‍රොටසෝවා, අනිත් අයට කියන්නේ ඇල්ගී කියලා. ඇල්ගී. ඕවා ගැන අපි ඉදිරියේදී කතා කරනවා. ඇත්තටම අර මතකාවර්ජන පන්තියේදී අපි ඒව කතා කරනවා. බ්‍රහස්පතින්ද පන්තියේදී. එතකොට ප්‍රොටසෝවා කියන කාණ්ඩය ඒගොල්ලන්ට විශේෂයෙන්ම සෛල බිත්ති නෑ සාමාන්‍යයෙන්. හැබැයි වෙනත් බාහිර ආවරණ තියෙනවා. ඒ ආවරණ වලට තමයි කියන්නේ ප්‍රොටසෝවාවන්ගේ කෝෂ්ඨ කියලා. ඒ කෝෂ්ඨ සහ අනිකුත් ශුද්ධ ජීවීන්ව අපිට වතුරෙන් අයින් කරගන්න පුළුවන්. කෙනෙක් අහන්න පුළුවන් ඒ කොහොමද ඒව අයින් වෙන්නේ?
අයින් වෙන්නේ වතුරෙන් අයින් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ මේ වැලි පෙරහන තුල රැඳෙනවා. එහෙම වෙන්නේ මේකයි. අර වැලි අංශු තුලින් ගමන් කරනකොට වැලි අංශු වලට මේ ශුද්ධ ජීවීන් සහ ප්‍රොටෝසෝවාවන්ගේ කෝෂ්ඨ ඇදිලා යනවා. වැලි අංශු වල හිර වෙනවා, රැඳෙනවා. ඕකට ලස්සන වචනයක් කියනවා මම ඒක මේ ඇඩ් කරන්නම් මේකට එකතු කරන්න. පස් අංශු වල මතු පිටට අවශෝෂණය වීම නිසා ඕකට කියන වචනේ තමයි නම තමයි අධිශෝෂණය. හරිම වචනේ මේක. මේක ලියාගන්න ටියුට් එකේ. පස් අංශු වල මතු පිටට අධිශෝෂණය වීම නිසා ශුද්ධ ජීවීන් පස් අංශු අතර හිර වෙනවා. ශුද්ධ ජීවීන් පස් අංශු අතර හිර වෙනවා. මෙතන අධිශෝෂණය කියලා අනිවාර්යෙන් ටියුට් තියලා ළමයි ලියාගන්න. හිර වෙනවා. මේ ක්‍රියාවලිය නිසා දරුවෝ බැක්ටීරියා 99% අපිට අයින් කරන්න පුළුවන්. බැක්ටීරියා 99%. දැන් කෙනෙක් කියන්න පුළුවන් බැක්ටීරියා 99%ක් අයින් කරාගෙන දැන් වතුර හොඳයිනේ. ඒත් එපා බොන්න. බැක්ටීරියා නොවන තව භයානක අය ඉන්නත් පුළුවන්. තාමත් හොඳ නෑ බොන්න මේක. හොඳේ. බැක්ටීරියා 99%ක් ඉවත් වෙනවා මේ ක්‍රමයෙන්. තමයි. සමහර නගරවල ජල පවිත්‍රාගාරවල ඒ ජල සම්පාදන මධ්‍යස්ථානවල මීටත් අමතරව තව අමතර වැඩක් කරනවා. මොකද දන්නවද? ඒගොල්ලන් වතුරේ තියෙන විෂ ගතිය අඩු කරන්න, වතුරේ තියෙන විෂ ද්‍රව්‍ය වතුරෙන් අයින් කරන්න තව වැඩක් කරනවා. ඒක තමයි ඒගොල්ලන් වතුරට දානවා අතිරේකව අමතරව ඇක්ටිවේටඩ් කාබන් නැත්නම් සක්‍රීය කරන ලද කාබන්. අහලා තියෙනවද සක්‍රීය කරන ලද කාබන්? නැත්නම් ඇක්ටිවේටඩ් කාබන් කියන එක අහලා තියෙනවද ඔයා? ඇක්ටිවේටඩ් කාබන් කියන්නේ නැත්නම් සක්‍රීය කළ කාබන් කියලා කියන්නේ දරුවෝ සරලව කියනවා නම් දැන් මේ මධ්‍යස්ථාන වල දාන්නේ ටිකක් වැඩි දියුණු කරපු එකක්. සරලව කියනවා නම් අර දරලිපේ හැදෙන අඟුරු ඒවට තමයි සක්‍රීය කරපු කාබන් කියන්නේ නැත්නම් ඇක්ටිවේටඩ් කාබන්. ඔය අඟුරු කැට වලට ඔයගලන්ට තරිදු සර් එහෙම කෙමිස්ට්‍රි වලදී මේවා කියලා දෙයි. ඉනෝගැනික් වලදී ඔය අඟුරු කැට වලට පුළුවන් විෂ උරා ගන්න හැකියාවක් තියෙනවා. එයාට පුළුවන් අර විෂ ද්‍රව්‍ය අධිශෝෂණය කරන්න තමන්ගේ ළඟට උරා ගන්න. තමන්ගේ පෘෂ්ඨයට උරා ගන්න පුළුවන්. මේක විද්‍යාත්මකව නොදැන හැබැයි අපේ ආච්චිලා සීයලා මේ වැඩේ කරලා තියෙනවා. මට හොඳට මතකයි මම පොඩි කාලේ අපේ ආච්චි හරිද? අපි හිටපු ආච්චිලාගේ ගෙදර අලුතෙන් ලිඳක් හැරුවා. ලිඳක් හාරපු ගමන් එකපාරට ලිඳේ වතුර බිව්වේ නැහැ. ඒ දවස්වල නම් කිව්වේ දවස් කීපයක් ලිඳත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කියලා. ඔන්න කියපු වචන. පොඩි මං නිකන් චූටි කාලේ. හරිද? මට හැබැයි මතකයි මේ කියපුවා. ලිඳත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ පුතේ එකපාරට ලිඳෙන් වතුර බොන්නේ නැහැ කියලා කිව්වා. දැන් මම බැලුවා මොකද්ද මේ ගනුදෙනුව කියලා. ආච්චි ඒ දවස්වල අපිට තිබ්බේ දරලිප් අපේ ආච්චිලා ගෙදර. ඒ දරලිපේ අඟුරු කැට ටිකක් අරගෙන අපි ආච්චිගේ පස්සෙන් ගියා මොකද්ද මේ බලන්න වෙන්නේ කියලා. ආච්චි ඔළුව එහෙම පල්ලෙහාට කරලා අර අඟුරු කැට ටික දැම්ම වතුරට. ඕක දවස් දෙක තුනක් කරා. මම ඒ දවස්වල පොඩි කාලේ හිතුවේ මෙහෙම තමයි ලිඳක් හාරපුවා මේක කරන්න ඕනේ කියලා. ඒම අනිවාර්ය නෑ. හැබැයි මේක අර සම්ප්‍රදායක් විදිහට වැඩි හිටියෝ කරපු දෙයක්. ඊට පස්සේ තමයි වාගේ වයසට උනට මේකේ ඇත්ත විද්‍යාත්මක තේරුම දන්නේ. ඒගොල්ලන් කරන්නේ මේක අර සාම්ප්‍රදායිකව පාරම්පරික වෙන සිරිතක් විදිහට කරාට මේකේ තියෙනවා මාර විද්‍යාත්මක පදනමක්. මේ අඟුරු කැටවල ඇක්ටිවේටඩ් කාබන් සක්‍රිය කරන ලද කාබන් මේවට පුළුවන් අර අලුතෙන් හාරපු ලිඳේ තියෙන වතුරේ මොන හරි පොළව ඇතුලේ විස සංඝටකයක් තිබ්බනම් ඒවා මුල් දවස්වලම ඒ අඟුරු කැටවලට උරා ගන්නවා. දවස් දෙක තුනක් ගියාට පස්සේ තමයි පනිට්ටුව දාලා මේ බාල්දිය දාලා අර වතුර එක ගන්නේ. ඊට පස්සේ අදටත් මට මතකයි ඒක කලයට පුරවන්න කලින් සුදු පාට රෙදි කඩක් කලේ කට වටේට තියලා අපි අල්ලන් ඉන්නවා ආච්චි අර පනිට්ටුවෙන් ඒ වතුර ටික දානවා. ඉතින් අපි ආච්චි වතුර ටික දානකම් අපි අර සුදු පාට රෙදි කඩකින් කලේ ඒ කට වහගෙන ඉන්නේ. එතකොට තමයි අර වතුර ටික පෙරිලා ඉන්නේ. එතකොටත් සුදු පාට රෙදි කඩේ සමහර වෙලාවට පොඩි පොඩි ඔය උඩින් වැටිච්ච කොළරොඩු එහෙම තියෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම කරලා වතුර ටික බොන්නේ නැහැ ළමයි. ඊට පස්සේ ගෙනහිල්ලා ඒක කේතලයට කලින් වතුර ටිකක් අරන් කේතලයට දාලා රත් කරලා නිවලා බොන්නේ. දැන් ගිය සතියේ මම කිව්වා රත් කරන්නේ ශුද්ධ ජීවීන් විනාශ කරන්න. නිවලා බොන්නේ ඇයි කියලා ඇහුවා මේකට කිව්වේ නිවලා බොන්න හේතුව තමයි වෙන විද්‍යාත්මක හේතුවක් නෙමෙයි කට පිච්චෙනවා නැත්තම් බොන්න බෑනේ. ඒකයි නිවලා බොන්නේ. හරි පැහැදිලිද? ඔන්න ඔහොමයි අපේ ආච්චිලා ලිඳත් එක්ක ගනුදෙනු කරේ. දැන් ඔයාගේ වයසට ඇවිල්ලා මම ඕගලන්ගේ වයසට ඇවිල්ලා කෙමිස්ට්‍රි ඉගෙන ගන්නකොට තමයි මගේ කෙමිස්ට්‍රි ගුරුවරු මට කියලා දුන්නේ. හරි මොනවද? මේ සක්‍රිය කරපු කාබන් තමයි මේ අඟුරු වල තියෙන්නේ. මේවා දාපුවම මේවට විෂ ද්‍රව්‍ය උරා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. දැන් පැහැදිලිද? ආච්චිලා මේක සම්ප්‍රදායක් විදිහට මේක චාරිත්‍රාක් විදිහට කරාට මේක ඇත්ත විද්‍යාත්මක පසුබිම මේකයි. මම හිතනවා ඔයාලට මේක අවබෝධ වෙන්නේ නැති කියලා. සමහර නාගරික ජලපිරි යම් මධ්‍යස්ථානවල විෂ රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සක්‍රිය කරන ලද කාබන් අතිරේක විදිහට එකතු කරනවා. සක්‍රිය කරපු කාබන් අමතරව එකතු කරනවා මේ වැඩේට ඇක්ටිවේටඩ් කාබන්. ඕක කියනකොට මට මතක් වුණේ මේ ගෑනු ළමයින්ගේ රූපලාවන්‍ය සඳහා ගන්න සමහර ක්‍රීම් වර්ග තියෙනවා. මම වෙළඳ නාමයන් කියන්නේ නැහැ. ඒ වලින් මට ගෙවන්නෙත් නැහැනේ. ඒ නිසා මම වෙළඳ නාමයන් කියන්නේ නැහැ. හරිද? එකපාරක් මම දැක්ක රූපවාහිනිය දැන් ගොඩ කාලයකට කලින්. රූපවාහිනිය දැක්කා මේ වගේ කාන්තාවන්ගේ සමේ ආලේප කරන ක්‍රීම් එකක්. මේ ක්‍රීම් එක අර ඒකේ රංගපාන්න නිකන් ඉන්නේ කොරියාවේ ගෑනු ළමෙක් වගේ එක්කෙනෙක් ඒ නිරූපිකාව. හරිද? මේකේ පෙන්නනවා මේ ගෑනු ළමයා කළු පාට නිකන් අර චොක්ලට් බෝලයක් වගේ චොක්ලට් බෝල්ස් තියෙන්නේ. ඒ චොක්ලට් බෝල් එකක් වගේ එකක් දානවා වතුරට. ඒ වතුර එක නිකන් අඳුරු පාටයි මඩ පාටයි. දාපු ගමන් අර ඒකේ ඇනිමේෂන්ස් වලින් පෙන්නනවා. ටක් ගාලා වටේ තියෙනවා මෙහෙම කැළතිලා දඟර ගහිලා එහෙම වෙලා අර කළු පාට බෝලේ ඇතුළට එකතු වෙලා මෙන්න වතුර එක අර ක්‍රිස්ටල් ක්ලියර් තත්ත්වයට එනවා. සුපිරිසිදු තත්ත්වයට පේනවා. ඊට පස්සේ පෙන්නන්නේ අර බෝලේ ගෑනු ළමයා අයින් කරලා වතුර එක බොනවා. මෙහෙම තමයි ඔයාගේ හැමටත් වෙන්නේ. ඔයාගේ හැමෙත් තියෙන දූවිලි විවිධ ශුද්ධ ජීවීන් මේ ක්‍රීම් එක ගාපුවාම මේ ක්‍රීම් එකේ තියෙන ඇක්ටිවේටඩ් කාබන් නිසා
මොකද වෙන්නේ? ඒව ඔක්කොම එක තැනකට ඇවිල්ලා ඔයා මූණ හොදනකොට ඒවා ඉවත් වෙලා ගිහිල්ලා ඔයාගේ හැම පැහැපත් වෙනවා. පෙන්නනවා මීට මාසයකට කලින්, සති දෙකකට කලින්, ගිය සතියේ, දවස් දෙකකට කලින්, පෙරේදා, අද, හෙට මෙයාට මොනවා වෙනවද කියලා ඒව ලස්සනට පෙන්නනවා. ඔයාලට මතකයි නේද ඒවා? ඉස්සර පෙන්නන්නේ. හරිද? හරිද? ඒක දැක්කම තමයි ගෑනු ළමයි ඇවිස්සලා කුලප්පු වෙලා ගෑනු ළමයි සලිත වෙලා බය වෙලා ගිහිල්ලා ටක් ගාලා ගන්නවා. මමත් ගන්න ඕනේ. ඒකට මටත් අර වගේ වෙන්න පුළුවන් කියලා. වෙන්න බැරි කමකුත් නැහැ. මෙහෙමයි. අපරාධේ ඇක්ටිවේටඩ් කාබන් වලට ක්‍රීම් එකක් බොරුවට සල්ලි දීලා ගන්න එපා. මම කියන්නම් සරලව කරගන්න විදිය. හරිද? මොකද්ද කරන්නේ? යන්න, කුස්සියට යන්න, මුළු තැන්කට යන්න. ගෑස් ලිපක්කට හරියන්නේ නැහැ මේක. ගෑස් ලිපෙන් බෑ. දර ලිපක් තියෙනවා නම් ගන්න අඟුරු කැට ටික. කලින් වැඩේ කරලා ලිප මේ නිවුනට පස්සේ අඟුරු කැට ටික ගන්න. එහෙම නැත්නම් ගල් තුනක් අරගෙන එලිමහනි ලිපක් හදලා දර ටිකක් දාලා පුච්චලා ඒක නිවලා ඒ අඟුරු ටික ගන්න. අඟුරු ටික අරගෙන හොඳට ඒ ටික අපි ගමුකෝ මේ මොනවාද මිරිස් සම්බර නැඹරුම් ගල එහෙම. ඕවා තියෙනවා නම් ඕවා නැත්නම් ඉතින් බ්ලෙන්ඩර් එකකින් හරි කරන්න පුළුවන්. හරිද? ඒකේ තියලා ඒක හොඳට හොදලා නැත්නම් අර කලින් තියෙන මිරිස් තියෙන්න පුළුවන් නේ. ඒ නිසා ඒ ටික හොඳට හොදලා පිරිසිදු කරලා හරිද? හරිද? ඒ ටික හොඳට පිරිසිදු කරලා අර අඟුරු කැට ටික දාලා හොඳට මොනා කරනවද? අඹරන්න. හරි අඹරන්න. ඇඟටත් හොඳයි ව්‍යායාමයකුත් ලැබෙනවා. හරිද? හොඳට අඹරන්න. දැන් අඹරලා දැන් පොඩි ඔයා මේක කුඩු වගේක් විදිහට හදාගෙන ඉතින් පොඩි. හරි පවුඩර් එකක් වගේ. මේකට මේ මගේ කෙලින්ම දෙන්නේ කෙලින්ම ආයි රූපලාවන්‍ය උපදෙස් දෙන්නේ. හරිද? ගෑනු ළමයින්ට ඔන්න රූපලාවන්‍ය උපදෙස් දෙනවා. පිරිමි ළමයින්ටත් අඳුරන ගෑනු ළමයින්ට බය නැතුව කියන්න පුළුවන්. හරිද? මේවා බය වෙන්න එපා. මේවට ඇලර්ජිස් එන්නේ නැහැ. සම කැත වෙන්නේ නැහැ. සම ලස්සන කරලා නිලියක් වගේ ඉන්න පුළුවන් තත්ත්වයට ගෙනල්ලා දෙනවා. මොකද්ද කරන්නේ? දෙහි ගෙඩියක් කැපුවා. දෙහි කෑල්ලක් ගත්තා. හොඳට මිරිකලා හරිද? දෙහි යුෂ ටික දාන්න අරකට. කෝකටද? අර අඟුරු කුඩු කරගත්ත ඒ පවුඩර් එකට. දාලා හොඳට මිශ්‍ර කරලා හොඳට මූණේ ගා ගන්න. හොඳට ගා ගන්න. මේවා කරන්න මේ ජෝක් නෙමෙයි සිරා කතා. හොඳට ගා ගන්න. ගාගත්තට කමන්නේ. හරිද? ගෙදර එළියට පහළියට බහින්න එපා. පාරේ එහෙම මිනිස්සු ගියොත් දැකලා බය වෙයි මොහිනීගේ නංගි රෝහිණී වගේ කියලා. ඒ නිසා මේ නේද? ගාගෙන කොහෙවත් යන්න එපා. අඩුම ගානේ ඉන්න කාමරේ හරි බාත් รู ම් එකේ හරි ඔක ගාගෙන ඉන්න. නැත්තම් එළියට ගිය ගමන් ගෙදර ඉන්නේ උන් බය වෙයි. එකපාරට මේ මොකද්ද මේ කළු පාටට යකෙක් කියලා හිතයි. හරිද? දැන් ගාගෙන ඉන්නේ හොඳට. විනාඩි 5ක් 10ක් තියලා හොඳට ගලා යන වතුරෙන් හොදලා අරින්න. ඕක සතියක් විතර කරන්න. ආයි නිකන් කිරි කොකා වගේ ටික ටික පාට එන්න ගන්නවා. බොරු නෙමෙයි කෝන්නම් කරන්න. හරිද? මම බය නැතුව කියන්නේ මේ උපදෙස් දෙන්නේ ආයි බය නැතුව කරන්න. හරිද? මොනාරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඊළඟ දවසේ පන්තියේදී දාන්න chat එකට මොකද්ද ඔයාගේ ගැටලුව කියලා. පැහැදිලිද? ඔන්න බයෝ වලට අමතරව සම රැක ගන්න, සම නිරෝගීව තියන්න, ලස්සන යුවතියක් වෙන්නත් අපි මේ පන්තියේදී කියලා දෙනවා. පිරිමි ළමයි යවුවොත් අපිට කරන්න බැරිද? කරන්න පුළුවන්. සර් කරන්නේ නැත්තේ ඇයි? මම කරන්නේ නැත්තේ මේ අපේ ගෙදර ගෑස් ලිපක් තියෙන්නේ. දැන් දර ලිප් නැහැ. හරිද? ඒ නිසා මේ මට කරන්න වෙලාවක් නැහැ. හරි? ඒකයි ඇත්තම හේතුව. හරි? ඔන්න ඕක. ඉතින් හරි නේද? ඇක්ටිවේටඩ් කාබන් ඒ නිසා බොරුවට ක්‍රීම් වලට සල්ලි වියදම් කරනවා වෙනුවට ගෙදරම තියෙන දේවල් වලින් සත පහක්වත් වියදම් කරන්නේ නැතුව දෙහි ගෙඩියක් ගන්න යන සල්ලි විතරයි. ඒකත් ගෙවත්තේ තියෙනවා නම් පොඩි නාරංගහක්. දෙහි ගෙඩියක් නැතත් නාරං හරි අරගෙන මේ වැඩේ කරන්න පුළුවන්. හරි හැබැයි පොඩක් දැවිල්ල ගන්න පුළුවන්. ඒතකොට ටිකක් වෙලා ඉඳලා හොදලා දාන්න. හරි? රයිට්. විෂ බීජ නාශනය. ළමයි දැන් පෙරීමක් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේ වතුරේ තව අපිට පේන්නේ නැති විෂ බීජ තියෙන්න පුළුවන් රෝගකාරක ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන්. ඒ අයව ඉවත් කරගන්න එක. ඒකට කරන්න තියෙන ජනප්‍රිය ලංකාවේ ක්‍රමය තමයි ලංකාවේ අදලත් භාවිතා වෙන ක්‍රමය තමයි ක්ලෝරින් භාවිතයෙන් විෂ බීජ නාශනය. අපි කියනවා ක්ලෝරිනීකృత කිරීම කියලා. බලන්න. ජලය පීරියම් කිරීමේ අවසාන පියවර විෂ බීජ නාශනයයි. ක්‍රම ගණනාවකින් ජලය විෂ බීජ නාශනය කරන්න පුළුවන්. බහුලව භාවිතා වෙන ක්‍රමය තමයි ක්ලෝරින් දාලා විෂ බීජ නාශනය කරන එක. ක්ලෝරිනීකృత කිරීම. එතනදී වෙන්නේ මොකද්ද? එතනදී වෙන්නේ ක්ලෝරින් දාපුවාම ව්‍යාධි ජනක බැක්ටීරියා මැරිලා යනවා. විනාශ වෙනවා. හැබැයි අද වෙනකොට ලෝකේ දියුණු රටවල් වල ජනප්‍රිය වෙමින් පවතින විෂ බීජ නාශන ක්‍රමය ක්ලෝරින් දාන එක නෙමෙයි ඕසෝන් භාවිතයෙන් විෂ බීජ නාශනය. ඕසෝන් දාලා විෂ බීජ නාශනය කරන එක. ඕසෝන් කියන්නේ අපි දන්නවා O3. ඕසෝන් කියන්නේ ළමයි O3. මේ තියෙන්නේ O3. O3 ගේ විශේෂත්වය තමයි මෙයා අධික ලෙස ප්‍රතික්‍රියාකාරී. මෙයාට පුළුවන් ශුද්ධ ජීවීන්ව ඔක්සිකරණයට ලක් කරලා මරන්න. අන්න ඒක වැදගත්. ශුද්ධ ජීවීන්ව මරන්නේ කොහොමද? ඔක්සිකරණයෙන් තමයි ශුද්ධ ජීවීන්ව මරන්නේ. ඒ නිසා ශුද්ධ ජීවීන් ඔක්කොම විනාශ වෙනවා. කෙනෙක් මගෙන් අහුවොත් ක්ලෝරින් දාලා විෂ බීජ නාශනයට වඩා ඇයි ගොඩක් වෙලාවට ඕසෝන් දාලා විෂ බීජ නාශනය ගොඩක් ජනප්‍රියයි? ගොඩක් අය ගොඩක් දියුණු රටවල් වල මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. තාම අපේ රටවල් ඒ මට්ටමට ඇවිල්ලා නැහැ. හේතුව තමයි ඕසෝන් දාලා විෂ බීජ නාශනය කරද්දී ඒ වතුරේ රසය ගන්ධයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දැන් ක්ලෝරින් දාලා වතුර පිරිසිදු කරලා අපිට ආවම සමහර දවස් වලට වඩා දැනෙලා නැද්ද අද වතුරේ රහ වෙන එකක් වෙනස් වගේ කියලා. මට දැනෙලා තියෙනවා මේ ළඟදිත් මට දැනුණා. ළඟදී කඩේකින් ගත්ත වතුර බෝතලයක් ඒක කඩලා මේ කූල් කරපු වතුර බෝතලයක් ඒක අරන් බොනකොට මට රහ වෙනස් කියලා දැනුණා. ඒ කියන්නේ සමහර වෙලාවට මේ ක්ලෝරින් දාන මාත්‍රාව එහෙට මෙහෙට වෙලා වැඩි වෙලා අඩු වෙලා වෙනසක් ඇත්තටම දැනෙන්න පුළුවන්. අඩු වෙනකොට වඩා වැඩි වෙන්න පුළුවන් ක්ලෝරින්. ඒ මාත්‍රාව වැඩි වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් ඒ නිසා ඕසෝන් භාවිතා කරපුවාම තියෙන පළවෙනි වාසිය තමයි රසයට ගන්ධයට වෙනසක් වෙන්නේ නැහැ. රසයට ගන්ධයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ මේ වැඩේ නිසා. හරි? ඒක තමයි පළවෙනිම දේ. හරි? දෙවෙනි එක තමයි ක්ලෝරින් දාපුවාම යම් ප්‍රමාණයක් සැලකියුතු ප්‍රමාණයක් වතුරේ රැඳෙන්න පුළුවන්. ඉතුරු වෙන්න පුළුවන්. දැන් ඔය ක්ලෝරින් දාපු වතුර ඇයි මාළු ටැංකිය වලට දාන්නේ නැත්තේ කෙලින්ම? මාළු ටැංකිය වල කෙලින්ම දාන්න එපා කියනවා. මොකද මාළුන්ට ඒ දාපු ක්ලෝරින් සාන්ද්‍රණය ඉතා විස සහිතයි.
ඒ නිසා අපි වතුර මාරු කරනවා ඒ වතුර ලොකු භාජනයකට පුරවලා දවසක් දෙකක් තියලා තමයි දාන්නේ. එනෙක්ට කියන්න පුළුවන් මට ඉක්මනට කරගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? එහෙමනම් වතුරේ තියෙන ක්ලෝරින් යවන්න ඔය මාළු විකුණන තැන් වල තියෙන ඇන්ටි ක්ලෝරින් කියලා බෝතලයක්. ඒවා ෆාමසි වලින් ගන්නත් පුළුවන්. ඇන්ටි ක්ලෝරින් නියමිත මාත්‍රාවට දාන්න. එතකොට විනාඩි 5න් අර ක්ලෝරින් ටික ඉවත් වෙලා ඔයාට වතුර ඒ වෙලාවේ මාරු කරන්නත් පුළුවන්. ඇත්ත කතාව. හරි. ඉතින් ඒ නිසා මේ ක්ලෝරින් වතුරේ සෑහෙන ප්‍රමාණයක් රැඳෙන්න පුළුවන්. හැබැයි ඕසෝන් වතුරේ රැඳෙන්නේ ඊටාම සුළු ශේෂයක්. චූට්ටයි ඉතුරු වෙන්නේ. මේ බලන්න. ඕසෝන් ජනප්‍රිය වෙන්න සතුරුදායක ක්‍රමයක් වෙන්න විෂ බීජනාශනයට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි රසයක් ගන්ධයක් ඇති නොකරන බැවින්. දැක්කද? රසයක් ගන්ධයක් ඇති කරන්නේ නැහැ. දෙවෙනි එක තමයි සුළු ශේෂ බලපෑමක් පමණයි ඇති කරන්නේ. ඒ කියන්නේ චූටි ප්‍රමාණයක් විතරයි වතුර ඉතුරු වෙන්නේ. ක්ලෝරින්ට සාපේක්ෂව චුට්ටයි ඉතුරු වෙන්නේ. හැබැයි ක්ලෝරින් ගොඩක් වතුරේ රැඳෙන්න පුළුවන්. ඉතුරු වෙන්න පුළුවන්. තේරුණාද? ළමයි ඉවරයි. පානීය ජලය පිරිසිදු කිරීම සම්පූර්ණයෙන් උගන්වලා ඉවරයි. SM48 ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම විද්‍යාගණිත කඩිනම් පාඨමාලාව. Biology, Combined Maths, Physics, Chemistry සියලුම විෂයන් මුල සිට සරලව සම්පූර්ණ විෂය නිර්දේශය අවුරුද්දකින් ආවරණය. Live Zoom පන්ති 100%ක් online. විභාගීය දක්වාම රෙකෝඩින් නැරඹීමේ හැකියාව. online දරුවන් සඳහාම වූ සුවිශේෂී ගයිඩින් වැඩසටහන් සමග සම්පූර්ණ නිබන්ධන කට්ටලය නිවසටම. ලියාපදිංචි වීම සඳහා දැන්ම WhatsApp කරන්න 077 177 78 80 හීනය තනුකනු කරන්න. SM48